ඔයාගේ පුංචි දුවගේ පුතාගේ අවබෝධ කරගැනීමේ හැකියාව වචන මාලාව දියුණු කරගන්නේ කොහොමද? මේකට ක්‍රම ගොඩක් තියෙනවා. අද අපි කතා කරන්නේ කතන්දර පොතක් මගින් කොහොමද මේ අවබෝධ කරගැනීමේ හැකියාව සහ වචන මාලාව දියුණු කරගන්නේ කියලා. එතකොට මුලින්ම අපි කතන්දර පොතක් තෝරගන්න ඕනේ. කතන්දර පොත තෝරගනිද්දී distractions අඩු කතන්දර පොතක් අපි තෝරගන්න ඕනේ. distraction අඩු කියන්නේ පින්තූර මැද්දේ වාක්‍ය තියෙන කතන්දර පොත් තෝර ගැනීම සුදුසු නෑ. ඒ වෙනුවට අපිට පුළුවන් කතන්දර පොතේ මේ පින්තූරෙට උඩින් මේ විදිහට නැත්තම් පින්තූරෙට යටින් මේ විදිහට එහෙමත් නැත්තම් පින්තූරේ පැත්තකින් වාක්‍ය පැත්තකින් මේ විදිහට තියෙන කතන්දර පොතක් තෝරගන්න. කතන්දර පොත තෝරගන්නට පස්සේ අපි picture walking එක. ඒ කියන්නේ පින්තූර මගින් කතන්දර කියන එක කරනවා. මේකෙදී අපි මේ පින්තූර අඳුන්වලා දෙනවා. දරුවා මේ වචන දන්නවද කියලා බලනවා. එතකොට උදාහරණයක් විදිහට අපි who is this? කවුද මේ කියලා ප්‍රශ්න අහමින් මේ විදිහට පින්තූර අඳුන්වා දීම කරනවා. ඊට පස්සේ දරුවා දන්නවා නම් අපිට මේකෙදි කියයි කපුටෙක් නැත්තම් කාක්කෙක්. මේ දන්නේ නැත්නම් එයා වයින් වචනයක් කියයි. එතකොට අපි දරුවට හරි වචන එතනදී අඳුන්වලා දෙනවා. picture walking එක කරලා ඉවර වුණාට පස්සේ අපි පටන් ගන්නවා වාක්‍ය ඇසුරෙන් දරුවට මේ කතන්දරේ කියන එක. ඊපස්සේ ටිකිරි බෝනික්ක නෑවුවා. කවුද බෝනික්කව නෑවුවේ? ටිකිරි මොකද කරේ? කියන විදිහට අපි විවිධ ආකාරයෙන් මේ ප්‍රශ්න අහලා දරුවාගේ අවබෝධ කරගැනීමේ හැකියාව බලනවා. ඒත් එක්කම ටිකිරි බෝනික්ක නෑවුවා. මේ ඇඟිල්ල ඔයා දකින්න ඇති මම ගෙනියනවා මේ වචනේත් එක්ක. එතකොට අපි එතනදී දරුවාට සිම්බලික් අයිඩියා එකක් දෙනවා. අපි කියවන දේවල් මෙන්න මේ වචන වලින් තමයි මේ කියවන අදහස් තියෙන්නේ කියලා. ඒ වගේම තමයි දරුවට මේ කතාවට ආසාව ඇති කරන්න අපි ඒක කරනවා. මේ විදිහට වාක්‍ය අසුරින් කතාව කියලා ඉවර වුණාට පස්සේ අපි දරුවගෙන් ප්‍රශ්න අහනවා. දරුවා උත්තර හොඳින් දන්නවා නම් උත්තර දෙන්න පුළුවන් නම් අපිට උත්තර දෙයි. එයාට උත්තර දෙන්න බැරි නම් අපි ස්ටෙප් ඩවුන් ගිහිල්ලා දරුවට පින්තූර ඇසුරින් උත්තර දෙන්න උදව් කරනවා. උදාහරණයක් විදිහට අපි අහුවොත් මේ කතන්දරේ කවුද හිටියේ? දරුවට උත්තර දෙන්න පුළුවන් නම් එයා උත්තර දෙනවා ටිකිරි. ඊපස්සේ එයාට උත්තර දෙන්න බැරි නම් අපි කරන්නේ ටිකිරිගේ පින්තූරෙකුයි තව වෙනත් කතාවට අදාළ නැති පින්තූරෙකුයි පෙන්නනවා. මේ පින්තූර ලබා දෙන එක අපි දරුවාගේ අවබෝධ කරගැනීමේ හැකියාව මත තමයි තෝරගන්න ඕනේ. දරුවට අවබෝධ කරගැනීමේ හැකියාව ටිකක් හොඳ මට්ටමක තියෙනවා නම් අපිට ටිකිරිත් සමග තව වෙන ගෑනු ළමයෙක්ගේ පින්තූරයක් දෙන්න පුළුවන්. එහෙම බැරි නම් අපිට ටිකිරිත් එක්ක ගොඩක් වෙනස් ගෲප් එකක ටිකිරිත් එක්ක මේසයක් වගේ එකක් තියලා කවුද කතාව හිටියේ ටිකිරිද මේසෙද වගේ පින්තූර දෙකක් දෙන්න පුළුවන්. මේ විදිහට අපිට කතන්දරේ කියලා ප්‍රශ්න අහමින් පින්තූර අඳුන්වා දෙමින් දරුවාගේ අවබෝධ කර ගැනීමේ හැකියාව සහ වචන මාලාව දියුණු කරන්න පුළුවන්.